වීඩියෝ එකේදී අපි ගියේ බලංගොඩින් පහළ පැත්තට. ඒ කියන්නේ කල්තොට පැත්තට. මේ වීඩියෝ එකේදී අපි යන්නේ බලංගොඩින් උඩ පැත්තට. ඒ කියන්නේ බොගවන්තලාව මස්කලිය පැත්තට. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම පේජ් එකට ගිහින් බලන්න. කොළඹින් අපි පිටත් වුණේ මේ ගමන පාන්දර 4ට විතර. බලංගොඩට යද්දී උදේ 7 වගේ වුණා. බලංගොඩ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2-3ක් යද්දී තමයි බොගවන්තලාව පාරට හැරෙන ඇල්ලරාව හන්දිය හම්බෙන්නේ. එතනින් වමට හැරිලා තමයි බොගවන්තලාවට යන්න තියෙන්නේ. බලංගොඩේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර මේ පාරේ යද්දී මුලින්ම අපිට හම්බෙන්නේ බොල්තුඹේ ඇල්ල. බොල්තුඹේ ඇල්ලේ ලස්සනම තැන බලන්න නම් ටිකක් දියඇල්ල දිගේ උඩට නගින්න වෙනවා. පොඩි දියඇල්ලක් උනත් මේක වෙනස්ම ලස්සන තැනක තියෙන කැලෙන් වට වෙලා හැංගිලා තියෙන දියඇල්ලක්. බොල්තුඹේ ඇල්ලත් බලලා අපි ගියේ පිදලිගන්වල ඇල්ලට. මේකට යද්දි නම් ගොඩක් ලස්සන තේවතු කඳු පහු කරගෙන ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. මේ ඇල්ලත් පාර අයිනේ හම්බෙන පුංචි ඇල්ල. මේ දිය ඇල්ල බලලා කිලෝමීටරයක් විතර ඉස්සරහට යද්දි තමයි බලංගොඩ view point එක හම්බෙන්නේ. අපි එහෙනම් යමු මේ පාර දිගේම බලංගොඩ view point එකටම. බලංගොඩ view point එකත් බලලා අපි ගියේ බොගවන්තලාව හරහා නෝවුඩ් වලට. එතනින් අප්කට් කියන ගමේ ෆෙයාලෝන් දියඇල්ල බලන්න තමයි අපි ගියේ. මේ ඇල්ලත් කොටස් දෙකකින් වැටෙන ලස්සන දියඇල්ල. දියඇල්ල පහු කරගෙන උඩට යද්දී ගල් තලාවක් එක්ක ඇල්ලේ උඩ කොටස හම්බෙනවා. මේ ඇල්ල බලන්න යනවා නම් අනිවාර්යෙන් ඒ උඩ කොටසටත් ගිහින් එන්න. එතන තමයි ඇල්ලේ තියෙන ලස්සනම කොටස තියෙන්නේ. ෆෙයාලෝන් දියඇල්ලත් බලලා අපි ගියේ ගාට්මෝ වලට. ගාට්මෝ වලට යද්දී ලස්සන තැන් ටිකක් හම්බෙනවා ෆොටෝස් ගන්න. ගාට්මෝ view point එක තේවතු කඳු වලින් වට වෙලා තියෙන ලස්සන පාරක් තමයි මේක. ගාට්මෝ ඇල්ලේ උඩ කොටසත් අපි බලලා අපි ගියේ ගාට්මෝ ඇල්ලේ පල්ලෙහා කොටස බලන්න. එහෙනම් යම් අපි මේ පාර දිගේම ගාඩ්මෝ ඇල්ලත් බලන්න. ගාට්මෝ ඇල්ලත් බලලා අපි හවස 4ට විතර කොළඹ එන්න පිටත් වුණා. කොළඹට එද්දි නම් රෑ 8 මාර වගේ වුණා. මේ වගේ තවත් දවසින් ගන්න පුළුවන් වීඩියෝස් පෝස්ට් ගොඩක් තියෙනවා මගේ පේජ් එකේ. ඇවිත් අනිවාර්යෙන් පේජ් එකට බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි යමු මාතලේ හුළුඟක පැත්තට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.